ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතානාර්ග වූ ආශිර්වාදවත් දවසක්. මේ දවසෙත් අපි බලන්න යන ඇදහිල්ල පිළිබඳව. ඇදහිල්ල කියන්නේ අපේ ජීවිතයට ඉතා අවශ්‍ය දෙයක්. දෙවියන් වහන්සේ සමග ගත කරන ජීවිතයට ඇදහිල්ල නැතුව අපි දන්නවා දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න බෑ. ඉතින් ඔබත් දිනෙන් දින ඔබගේ ඇදහිල්ල වැඩි කර ගන්න ඕන දෙවියන් වහන්සේ තුල. මේ දවසෙත් අපි බලන්න යන හේබ්‍රු පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 11-12 පද දෙක. මෙම ස්ථානයේ කියනවා ඇදහිල්ලෙන් සාරාත් පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාස කෙනෙක්යි පිළිගත් නිසා නිසි වයස පසු වෙලත් ගර්භණී වෙන්න බලය ලැබුවාය. එයින් මල කෙනෙකු වැනි එක තැනැත්තෙකුගෙන් පවා ගණනින් අහසේ තාරකාමෙන්ද ගණන් කළ නොහැකි මුහුදු වෙරළේ වැලිමෙන්ද වූ මහා සමූහයක් හටගත්තේ. හලලූයා. මේ මොහොතේ සාරයිගේ ජීවිතයේ දෙවියන් වහන්සේ කියනකොට අබ්‍රහාම්ට මම නුඹේ මහත් ජාතියක් ඇති කරන්නෙම කියනකොට සාරයිට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හිතා ගන්න බෑ. එයාට මිනිස්සෙක් ලෙස ඒ ශරීරය තුල සිදුවෙන ක්‍රියාවලිය, ගැබ් ගැනීමට සිදුවෙන ක්‍රියාවලිය පවා නැතුව තිබුණේ. වයස ඉක්මවා ගිහිල්ලා. සීමාවෙන් එහා භෞතික ශරීරයේ දෙස බැලුවොත්, මේ ලෝකයේ ක්‍රමයට බැලුවොත් එයාගේ ඒ ගර්භණී වෙන්න පුළුවන් කිසිම වාතාවරණයක් නැහැ. කිසිම අවස්ථාවක් නැහැ. එයාගේ ශරීරය ඒ කාලය පසු කරලා තිබුණේ. ඒ හැම නියමයක්ම පසු කරලා තිබුණේ. බලාපොරොත්තුවක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ පොරොන්දු දුන් තැනන් වහන්සේ විශ්වාස කෙනෙක්යි පිළිගත්තා. හලලූයා. යාට බලාපොරොත්තුවක් නැති මොහොතේ පොරොන්දු දුන් තැනන් වහන්සේ විශ්වාස කෙනෙක් කියලා පිළිගත් නිසා ආසේ තාරකාමෙන්ද මුදුවැල්ලේ වැලිමෙන්ද මහා සමූහයක් හටගන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. ආමේන්. ඒක නිසා දෙවියන් වහන්සේ අබ්‍රහම් තුලින් ඒ ඊසාක්ගෙන් දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. ඒ තුලින් මහත් සමූහයක් හටගන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. ඒක නිසා මේ මොහොතේ ඔබගේ ප්‍රශ්නය, ඔබගේ ජීවිතය බලාපොරොත්තුවක් නැතුව ඇති. සාරයිටත් එහෙමයි, අබ්‍රහම්ටත් එහෙමයි. ජීවිතයේ මොහොතේ බලාපොරොත්තු නැහැ, ළමයි හිටියේ නැහැ. සාරයිගේ ශරීරය තුළ ළමයි හටගන්න කිසිම වෛද්‍ය විද්‍යාත්මක විදියට, භෞතික විදියට, අපි හිතන විදියට කිසිම හැකියාවක් තිබුණේ නැහැ ලෝක ක්‍රමයට අනුව. නමුත් ඒ සියල්ල හැදුව දෙවියන් වහන්සේ තමයි උන් විශ්වාස කරේ. පොරොන්දු දුන්න තැනන් වහන්සේ තමයි මිනිස්සු හැදුවේ. අද අපේ ප්‍රශ්නේ ලොකු ඇති, ප්‍රශ්නේ විශාල ඇති. ඔබ හිතන ඇති මට දැන් බලාපොරොත්තුවක් නැහැ. මේ ක්‍රමය අනුව නම් දැන් ආයි මෙතනින් හිස ඔසවන්න බෑ. නමුත් විශ්වාස කරන්න පොරොන්දු දුන්න තැනන් වහන්සේ, ජීවමාන දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේට පුළුවන් බලාපොරොත්තුවක් නැති තැන ඔබට බලාපොරොත්තුවක් දෙන්න. හලලූයා. ඇදහිල්ල කියන්නේ නොදකින දේ ගැන ඔප්පුව අපිට තියෙන, සාධිකය අපිට තියෙන. ඉතින් විශ්වාස කරන්න. ඔබගේ ජීවිතය අද අමාරුම ස්ථානය ඇති. දැන් නෑ ජීවිතය අතහරින්න. දැන් බලාපොරොත්තුවක් නෑ කියලා හිතනවා ඇති. නෑ දැන් මගේ කාලේ පසු වෙලා දැන් මගේ හොඳ කාලේ ගෙවුණ කියලා බොහෝ අය හිතන්නේ නෑ. දැන් තමයි පටන් ගන්න දෙයක් විශ්වාස කරන්න. දැන් ඔබ විශ්වාස කරන්න. උන්වහන්සේ බලවත් දේ ඔබගේ ජීවිතේ කරන්න යනවා. එදා අබ්‍රහම්ට සාරයිට ආශිර්වාද කළ දෙවියන් වහන්සේ අද ඔබගේ පියාණන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. හලලූයා. උන්වහන්සේ ඔබට ආදරේ. විශ්වාස කරන්න. ඔබට කිසිවක් නැත්නම් උන්වහන්සේ හැමදේම ඇති කරනවා. ඔබට බලාපොරොත්තුවක් නැති මොතේ උන්වහන්සේ බලාපොරොත්තුවක් දෙන ඔබ හිතනවටත් පතනවටත් වඩා උන්වහන්සේ ඔබේ ජීවිතේ මහත් දේ කරන්න යනවා. ඒක නිසා පොරොන්දු දුන් තැනන් වහන්සේ අපි විශ්වාස කරමු. එහෙම නිසා ඒ ආශිර්වාද ඔබට පැමිණෙන්න යනවා. ඔබගේ ප්‍රශ්නයට නෙවෙයි විශාල කරගන්න ඕන. පොරොන්දු දුන්න තැනන් වහන්සේ විශාල කරගනිමු. උන්වහන්සේට පුළුවන් වාතාවරණය වෙනස් කරන්න. එදා සාරයි පොරොන්දු දුන්න තැනන් වහන්සේ තමයි විශ්වාස කරේ. අද ඔබ විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේට පුළුවන් සෑම දෙයක්ම වෙනස් කරන්න. සෑම වාතාවරණයක්ම. ඔබ හිතන්නේ ප්‍රමාද වැඩි නෑ. දැන් ඔබගේ හොඳම කාලේ පටන් ගන්නවා. දැන් ඔබගේ හොඳම කාලේ පටන් ගන්නවා. දැන් තමයි ජීවිතේ ලස්සනම කාලේ පටන් ගන්නේ. අද ඔබ මේක ඇදහිල්ලෙන් විශ්වාස කරොත්, අල්ලගත්තොත් ඇදහිල්ලෙන් දැනට පුදුම දේ ඔබගේ ජීවිතේ කරන්න යනවා දෙවියන් වහන්සේ. ඒ සර්ව පරාක්‍රම දෙවියන් ඔබට ආදරේ. ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉත අනර්ග දවසක් මේ දවසේ උන්වහන්සේ බලය දකින්න, උන්වහන්සේ කරුණාව දකින්න, උන්වහන්සේ ඔබගේ ආත්මික ඇස් කන් ඉවර කරන ලැබෙනවා දවසේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වන්න ලැබේවා. ඔබ සියලු දෙනා මල්ල ගන්න වචනේ තදින්ම අල්ල ගන්න. ඔබගේ ප්‍රශ්නට වඩා අපේ දෙවිඳුන් බලවන්තයි.
අපට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේම කරනවා. ආශිර්වාද කරනවා මේ දවසේ සුදාත්මයන් වහන්සේ පුදුම දේ අද ඔබගේ ජීවිතය කරන්න යනවා. ඔබට ශක්තිය දෙනවා. දැන් තමයි හොඳම කාලය ආරම්භ කරන්න ඔබගේ ජීවිතේ. දැන් තමයි ඔබට වසන්තය එන්නේ. ඔන්න පිළිගන්න. ඇදහිල්ලෙන් ලබා ගන්න. අනර්ග දේ හට ගන්න යනවා. උන්වහන්සේ ඔබ හිතනට වඩා ඉහළ ස්ථානයේ ඔබ තියන්න යනවා මේ දවසේ. විශ්වාස කරන්න. ඔබගේ අනාගතය උන්වහන්සේට බාර ගන්න. ඔබගේ සැලසුම් නෙමෙයි උන්වහන්සේගේ ආශිර්වාද බාර දෙන්න. උන්වහන්සේ පුදුම දේ කරන්න දෙන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආශිර්වාද කරනවා. ආමෙන්. ඔබ ජයග්‍රාහී මිනිසෙක්. ඔබ ජයග්‍රාහී මිනිසෙක්. ජේසුස් වහන්සේ තුළ ඔබ බලවත් ඇදහිල්ල තිබෙනා වූ මිනිසෙක්. ජේසුස් වහන්සේ තුළ. ආමෙන්. ආමෙන්. ආමෙන්.